ඔන්න බලන්න ඉස්සර ලංකාවේ ඉන්නකොට පොඩි ඇස්සරත් ඉස්කෝලේ ගිහුවේ නැති අපිට අන්තිමේදී වුණේ මේ නයිට් එක කරලා ගෙදර යන්න යන ගම. ඉතින් මේවා දිය කරන්න වතුර දාන්න ඕනේ. නැත්නම් ඉතින් මේ වයිපර් වල මෙයන් වතුර එහෙම එන්නේ නැහැ මේ කාලේට. ක්ලාස් එක ඔක්කොම යාලා තියෙන්නේ. මේ ඔඩින් හිම තිබ්බට ඇතුලෙන් හයියලා තියෙන්නේ. වයිපර් එක දැම්මොත් එහෙම රබර් එක කපලා යනවා. දිය වෙනකන් ඉන්න යනවා. මම වැඩේ දැනගෙන වතුර ටික තරම් නැත්තම් යන්න එන්නේ නැහැ ගෙදර. එනවා මේ වීදුරු කැලිය වගේ තියෙනවා. තරුණයි නේ. කෙක්කු කෝතෙරු. මේක ලස්සන වගේ වෙනකොට පාට්ට කට්ටක් නේද? පොඩි ගන්නවා ඒක. යබයි නේ. දොර එල්ල තියෙන්නේ. ඇතුළට නැග්ගම මෙහෙම තමයි වෙන්නේ. පාර වෙන්නේ යන්නත් බෑ. හීටර් එක දාලා අත් කරගන්න වෙනවා. මේකෙන් හොරන් දාලා තියෙනවා. ඒක ගෙදර ගිහලා ඔරේ ඉතින් කස් කරමු. ඔය කොරේ ඉස්සරහට ගත්තානේ. මට තිබ්බේ මේකෙන් හොරලා වතුර දාන්න. මේ දැක්කේ දුන්නේ. ඒගොල්ලන්ට ඉතින් අද්දකින් තියෙන හින්දා රෙඩි වෙලා ඉන්න හැමදේට. අපි ඉතින් අවදාම වැඩේ වුණාන් පස්සේ සූදානම් ඉන්නේ. අරුවන්. මේකේ තියෙන බයනක්ම තමයි හදිස්සිය හරි කොහරි යන්න සෙට් වුණොත් එහෙම වාහනේ යන්න වෙන්නේ. මේ වගේ යන්නේ. ජප්පඩ මේ සිද්ධ වෙන්නේ ගෙදර යනවා නැත්තම් යන්න එන්නේ නැහැ මේක අරකින් හොරපින්න හොඳට ගියා. Let's go!